ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. අද අපි බලමුද උයන වැඩේත් ලේසි කරගෙන ෆ්‍රිජ් එකත් ලස්සනට තියාගන්න පුළුවන් විදියක් ගැන. මේකට ගන්න ඕන හොඳින් පියන වැහෙන භාජන. මම නම් මෙතන අරගෙන තියෙන්නේ එක භාජනයක් කොටස් වලට වෙන් කරපු. හැබැයි ඔයාලට අවශ්‍ය නම් වෙන වෙන භාජන ගන්නත් පුළුවන්. හැබැයි මම හිතනවා මේ විදිහට වෙන් කරලා තියෙන එක භාජනයක් ගන්න එක ලේසියි කියලා. මොකද එතකොට අපිට උයනකොට ෆ්‍රිජ් එකෙන් එක භාජනයයි එළියට ගන්න තියෙන්නේ. ඉතින් මුලින්ම අපිට අවශ්‍යයි කියලා හිතන ප්‍රමාණ වලින් මේ ලූණු, සුදු ලූණු, කරපිංචා, රම්පේ, අමු මිරිස් වගේ දේවල් හොඳට සුද්ධ කරගෙන හොඳට හොදලා පොඩ්ඩක්වත් තිත හිටින්න නැති වෙන්න වේල ගන්න ඕනේ. කියන්නේ අවුව දාලා නෙමෙයි. සාමාන්‍යයෙන් මේසයක් උඩින් රෙද්දක් දාලා ටිෂු එකක් දාලා වගේ තෙත හිඳෙන්න අතුරලා තියන්න ඕනේ. අද මං ගාව නම් රම්පේ නැහැ. මං එදා බඩු ගන්න ගිය වෙලාවේ රම්පේ ටික දාලා නැහැ. පස්සේ භාජනයේ පතුලට ටිෂු දාන්න ඕනේ. දැන් අපිට පුළුවන් අපි හොඳට සෝදලා වතුර වේලගත්ත ලූණු, අමු මිරිස්, කරපිංචා ටික මේකට අසුර ගන්න. මම මේ ලොකු ලූණු ගෙඩිය නම් මේකට දාන්නේ නැහැ. මොකද මේක ඉඩත් මදිනේ. අනික ලොකු ලූණු මං එවලට තමයි සුද්ධ කරලා ගන්නෙ. කියන උයන වෙලාවට. ඉතින් ඔයාලත් මේ විදිහට try කරලා බලන්න. මෙහෙම කලින් ලෑස්ති කරලා තියාගත්තම උයන වෙලාවට කොච්චර වටිනවද කියලා මේ විදිහට කරලම තමයි බලන්න ඕන. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් මෙන්නම්.